Hello guys, සයිබෝ කියලා පිළිගන්නවා මචං මගේ කුපාඩි සිතිල මම අදත් වීඩියෝ එකකට welcome to the meme react videos. yes මචං අද අපි කරන්නේ meme react වීඩියෝ එකක්. මචං වීඩියෝ එකක් කරන්නේ ගොඩක් කාලයකට පස්සේ මොකද වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. මම හිතනවා කලින් වීඩියෝ ටික බලලා ගොඩ සතුරු වෙන්නද කියලා. සතුරු වුණා කාලේ පොඩින් පොඩි දෙයක් මේ වීඩියෝ channel subscribe කරලා ඉඩ හැපතේ bell icon එක click කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා කරන්න නැතුව අපි යන් අපේ වීඩියෝ එකට let's go to the new videos. Yo guys, අද අපේ වීඩියෝ එකට කී ගම්ම තින්නේ සහෝ කියලා වීඩියෝ එකක් සහෝ මොකද වෙන්නේ? බලමු මොකද වෙන්නේ කියලා. යාළුවයි මමයි දෙන්නම හොරෙන් බීලා මම විතරක් ඉදට අහුණාම මම මේ වීඩියෝ එකේ ඉන්න එක බලමු. මායි ජනියයි දෙන්නම බීලා ආවේ. රද මචං. අන්න උගේ තාත්තට පුළුවන් ගන්න ඇයි උඹ බීලා ආවේ කියලා. මොකද්ද මම වයින් තාත්තේ. හැබැයි ඔයාට බෑ. මචං thank you මචං. මචං thank you මචං. ඌ කිව්වද? මචං thank you මචං. අයියෝ ඕම කැරි වැඩ කරන කුපාඩි යාළුවෙක් අපි හැමෝටම ඉන්න බෑ. පාලේ මෙන්ෂන් කරයි නම් කවුද කියලා. අපි අපේ වීඩියෝ එකට සුපිරි කලිසම පව්වෙක් අව් ගන්නවා නම් කලිසම ඔන්න බලමු මොකද වීඩියෝ එක කියලා ෆලෝ කරන්න කලින් don't say අනේ මේ අපි බල්ල මේ හපන්නේ ඔය පොඩ්ඩක් අල්ලන්න බලන්න හපන්න නැත්නම් තෝ හපන්නේ මාව හපන්න ඒක සෙට් නෑ ඇත්තට බ්‍රෝ මොකද වෙයි මම ඒ කියන්නේ ඒක අරයට වෙයි සින්දුව නම් ආතල් ඇත්තින හැබැයි සෙට් වෙන්නේ නෑ අපි යන් අපේ වීඩියෝ එකට මචං ඊළඟට දෙන පෝස්ට් එකක් පවුලේ සහෝදර සහෝදරයන් අතර උඩ අමතක නොවන සිදුවීමක් කියාගෙන යමු. ඊට පස්සේ කමෙන්ට් එකක් දාලා තියෙනවා. මම පොඩි කාලේ අපේ අක්කා කිව්වා টয়ලට් එකේ ගඳ යන්න අර වලෙන් එළියට දාලා තියෙන බටෙන් එන්නේ බාර් සූදක් කියලා. මම ඇත්ත කියලා හිතාගෙන ගොනා වගේ කර නාය තියලා සූද බලන උඩට ඇද්දා. අම්මෝ ආව සූද නාය රතු වුණා. දිව්වා අත්ති දාගෙන ඕක මතන් මේ බලද්දි මටත් මතක් වුණා මේ මටත් තුන බලු වැඩක් කරද අපේ අක්ක කරේ මං හිතන්නේ මං 2 වගේ තිය මචං ඒ දවස්වල ගියා ඔය ස්කුබුඩියට මම එන්න ආතල් මේ ගියාට කාටුන් මේ සීරියස් එක ගියාරද මං කොහමද ඕක බලගෙන ඉන්න අපේ අක්කා තුවාගෙන ආවා හරි දැන් අතුවාගෙන එනවනේ ඕක කිව්වා මට අයින් යන් කියලා මං ඉතින් අයින් ගුන්නේ අපිට ඕන දෙයක් කරගන්න කියලා හිටියා පාඩුවේ හරිද මං කොහොම ඉන්නකොට මේක එකපාරට තල්ලු කරා ගියාංගෝ යකෝ අදරත් ඔළුවේ පැල්ලව තියනවා කියහකෝ. ඔව් යකෝ ඒව බලු වැඩේ කරේ ඈ. අනිවාර්යෙන් උඹලටත් ඔබ අපා කියන්න බැරුණ අපේ අක්ක වෙක් කරේ ඈ. අපේ ලොකු සහෝ තමයි ලොකු අක්ක තමයි මේ වැඩේ කරේ. ලොකු අක්කේ උඹට කියන්නේ අහගනින් ඈ. උඹේ කර දේ අමතක වෙන්නේ නැහැ ජීවිතේට ඈ. මතක තියාගනින් හොඳට. මතක තියාගෙන ඉන්නත් ඔය කර බලු වැඩේ. යකෝ අදරක් කොණ්ඩේ කැපුවම කට්ටයක් ඔය ගැවුවම පේනවකෝ මෙතන හිල. අම්මෝ බලම කමෙන්ට් මොනවද තියෙන්නේ කියලා අපේ නංගි පොඩි කාලේ එයාට টয়ලට් යන්න ඕන වෙලා තනියම යන්න බැර හින්දා මගෙන් ඇහුවා කොහොමද වැඩේ කරන්න කියලා මමත් ඉතින් ටිකවට කිව්වා ගේ ඉස්සරහා උළුවසේට හොඳයි එතන හරි සම්පාසයි කියලා ඒව කියලා මං උඩ තට්ටුවට ගිහින් බිමට ආපු ටිකට ගේ ඉස්සරහා ටයිල් එකේ උඩ නත්තාසිය චොක්ලට් කෑලි ටිකක් තියලා ගිහිල්ලා තිබ්බා දාර බෙට්ටක් ගාලා තියෙන්නේ නැති මූට චොක්ලට් එක වගේ වෙන්නේ නැත් ඒක වෙන්නේ නැති අපි යක බෙල වීඩියෝ එකට මචං අපේ ඊළඟට තියෙන්නේ වීඩියෝ එකක් අපි බලමු මොකද වෙන්නේ කියලා ඔයාලා බෙදා හදාගෙන කන්න බොන්න දන්නේ නැද්ද අයියෝ මේ රුවනි කතා ගන්නවද මේක බෙදා හදාගෙන බොන්න දීප වතුරටයි කියන්න මේක වතුරටයි කියන්නේ නේ කුරුම්බා කියන්නේ බෙදා හදාගෙන බොන්න තිබ්බ වතුරටයි කියන්න බෙදා හදාගෙන ගහන්න තිබ්බා මං කියන්නේ නෑ මෙතන අයියෝ සාන්ත ඇයි මේ වාත ගියා පාර අපි යන් ඊළඟ වීඩියෝ එකේ පාරට ඊට පස්සේ තියෙනවා කාකේද මේ මොකක්ද සීන් එක අම්මට සිරියනම ඇඩම්මන් විසුදාපයක් කරද මුන් දාලා තියෙනවා වයිට් මැජික් පෙන්නුවා බලමු මොකද්ද වෙන්නේ කියලා
ඔන්න කට්ටිය කියන්නේ මෑට කොටයි කියලා. ඔන්න මම මෙයාට මැජික් එකක් කරලා පෙන්නන්න යන්නේ. ඔයාට අද මැජික් එකක් කරලා පෙන්නන්න යන්නේ. අක්කා හිතනාදී කොට ඔබලයි 100ගේ දෙන්න කඩ පැලෙන්න කොටාගේ ඩයලොග් එකක් ගණන් ගන්නවා නේ? අර කොසොමිටක් ගත්තේ මොකටද කියලා අහන්න. අරන් ඉන්න කොසොමිට. ඔය ඇඳුමෙන් බෑ බබා. මොකද මේක උසයවන සීන් එකක් ඉඳ අනිවාර්යෙන්ම දිග ඇඳුමක් කරගන්න. දිග ඒවා තියෙනවා. අත් දිග. ඔය කොට කැලි හරියන්නේ නැහැ. කොට ඇඳුම් වලින් උසයවන්න බෑ. යන්න යන්න ගිහිල්ලා ඉක්මනට. ඉතින් මේක මම දැක්කේ. මේකට තමයි මතුරලා ගන්න ඕනේ. බලමු ඉතින් මේකට මතුරලා මේක හරි ගියොත් මෙයාව අනිවාර්යෙන් උසයවන්න. ඒක ප්‍රශ්න නෑ. හරියට කල්සම් ඕනේ නෑ. අපේ අක්කරක් කළා වාඩ ඕනේ ඒකි කොටයිනේ කළා වාඩ ඕනේ දැන් මේක අක්කා එහෙම දැක්කොත් කොට ඔබලයි 100ගේ දෙන්න කඩ පැලෙන්න අඩෝ මේක කොටා එහෙන ආතල ඉදිරිය කියනවා වාර අපි මේ මොකක්ද වෙන්නේ කියලා බලමු ඉතින් ඉස්සරහට වීඩියෝ එකේ ඉතින් කුස ගියාම ඇදි ඉක්මනට එන්නක බරක් වෙනවා වැඩේ ඕන්නම දෙවියන්ගේ මලකුණ නුපන් කික්කී කුක්කා තෝණු කායිට පළ හේතු ඔන්න දැන් මේකට මතුරලා තියෙන්නේ දැන් අත් දෙක දිගාරින්න ඕනේ මැජික් එකක් ඉඳ අත් දෙක අනිවාර්යෙන් දිගාරින්න ඕනේ දිගාරින්න හොඳට හරි දැන් තමයි ඉස්සරහට ඕම ඉන්න ඕන්නම දෙවියන්ගේ මලකුණ නුපන් කික්කී කුක්කා තෝණු කායිට පළ හේතු සුදු ඕන්නම දෙවියන්ගේ මලකුණ නුපන් කික්කී කුක්කා තෝණු කායිට පළ හේතු ඕම එහෙම තමයි දුක් විඳින්න ඕනේ උසයන්න මාත් මේක දැක්ක එකක් හරියද මේක අනිවාර්යෙන් හරියන්න ඕනේ ඒ හින්දා ඕන්නම දෙවියන්ගේ මලකුණ නුපන් කික්කී කුක්කා වань දැන් ටික ටික උසයනා බලන්න මේ රේන්ජ් එක ඒ දගලනේ මේ බලන් ඉන්න ඒ උචි ගන්න ඕනේ උසයනා මේ ඇයි මම ඔච්චර මයිද එක්සයිස් එකක් කරලා ගන්නවා කියලා. දැන් මොකද මොඩ වෙදී මාව කියන්නේ බෑ රීතයා හරි ගැඩ මොඩයි හරි පිළිගත්තා අන්තිමට කිය වටාන්ඩට ගැඩ මොඩ පිළිගත්ත කියලා අයියෝ සාත්ත ඒ සිරාඩෝ කළ බාන්්ඩෝනේ පවුනෑ හොඳ වැඩි ගැඩ මොඩයි අපි එක පෙළ වීඩියෝකට ඉරස් තිනවා මකින් දාලා කියපෝම තමා ගොඩක් අය කරගෙන දුක්විදින්නේ බස්කාරය වැඩේ කරගෙන මකින් දාලා යනව එහෙම නෙමෙයි බල මොකක්ද වෙන්න කියලා බස්කාලය මොකද කරලා දෙන්න කියලා දන්නවද මල් දෙන්නේ හිමිකාරයෝ එතකොට තෝඩ්ඩු දෙන්නේ උරුමක්කාරයා ඒ වගේමයි පොත් දෙන්නේ ආත්ම සහකාරය මගින් දාලා යන්නේ බස්කාරයෝ අන්න ඉතින් ආතල් කල්ලට හැදුව විතර කෑව හරියන්නේ අරන්න බලු වැඩ ගන්න පුරුදු වෙන්න බෑ අපි අඟ පෙළේ වීඩියෝකට ඕ ඒක බලමු මේක දැනගෙන පොඩි රවුමක් මේක අහගනින් තෝ වගේ පටු අදහස් තියෙන පකයෝ තමයි මැරෙන්න ඕනේ පළවනේ එරියට කියලා ඔක බෝ කරගෙන මැරි තෝගේ පටු අදහස් තියෙන උන් තමයි මැරෙන්න ඕනේ අයියෝ සාත් අයියකෝ මම කැරිවෙල ගන්න අපි යන්න අපේ වීඩියෝ එකට වෙන කියන්න දෙයක් නැහැ ඉතින් මීට වැඩිය හොඳයි බැම්මට පුත්තේ පුතා මචං ඊට පස්සේ අපිට තියෙනවා කිතරයට යාළුවෝ හඳුන්ලා දින මම බලමු අද දවසේ හැඩකාරයා වැඩකාරයා අපේ සුන්දර මේ කොළුකාරයා හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා හුත්තිය පුතෝ වදපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් අපි මේ සුන්දර කොළුකාරයා අම්මට සිරි වෙනවා කොල්ලට සොරි වෙනවා නවුතේට ඇල වෙනවා අම්මෝ අපි අඟ පෙළ වීඩියෝ එකට ඊට පස්සේ තියෙනවා උඹ අහලා තියෙන සුප්‍රීම බොරුව මොකද්ද ඒ බොරුව මහින්ද රාජපක්ෂ බලමු වෙන්නේ කියලා අද මට පොඩි ළමෙක් වඩාගෙන ආවා මම ගියාම මට කියනවා ඔළුව අත ගන්න කියලා ඉතින් මම දරුවාගේ ඔළුව අත ගන්න ඉස්සෙල්ලා දරුවා මගේ දිහා බලාගෙන ඉඳලා ටිකක් වෙලා එකපාරට මාස 8ක විතර දරුවෙක් කාමතුරුවනේ එකපාරට මට කියනවා මේ දරුවා මගේ දිහා ඇස් දෙක ලොකු කරගෙන බලන් ඉඳලා කොහොම හිනාවක් ගිහිල්ලා ජය මාස 8ක් අම්මයි තාත්තයි කියනවා තාම මට අම්මා කිව්වෙත් නැහැ තාත්තා කිව්වෙත් නැහැ කියපු පළවෙනි වචනේ Hey bro. What? Oh my god Are you kidding me?
මොකක්ද යකෝ ඒ උනේ මාසට කළා මේ කතා කරලා කෝ ජය වේ කියලා මුගේ අප්පට හාල් කරන්න බලමු කමෙන්ට් කතා කරන්න බැරි ළමයි සේරම පොලිමේ අරගෙන මහින්ද රාජපක්ෂ අප්පච්චි කතා කරනු ලැබේ කියලා බෝඩ් එකක් ගහපන් ඉස්සරහා එහෙම තමයි කියන්න වෙන්නේ දරුවා මේ වැල්පාලෙන් මේක ඉගොඩ කරන්න ඕනේ දරුවෙක් ගෙනියනවා වගේ ඒ දරුවා කියන්න ඕනේ මේකේ මොකද්ද ජය වේවා අනේ හුත්තිගේ පුතෝ මේ නිකන් මේ කුණුවා කතා කරද්දී පැත්තටලා ඉඳපන් බොරු කියනවා කියලා යකෝ ඕම බොරු කියනවාද යකෝ බොරුවෙන් උපන් ජීවිත කියන්නේ මෙන්න මුන් වගේ උන්ට යකෝ මාසට කළා අපේ කතා කරන දේ උ කිරි බොනවා යකෝ ජීවිතය ආපු ලොකෝ බොරු ඕක තමයි අපි යන් අපේ වීඩියෝ කරේ බොරුවත් අහගෙන මෑ මෙර කරන්න දෙන්නේ නැහැ මචං බොරු කුතහන්න එපේ නැත්තම් කිසි ආතල්ලක් නැති වෙනවනේ කෙනේ අවුල නැහැ අපි ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා බලමු මොකක්ද එතන වෙන්නේ මට පෙනෙන ආකාරයට අර අක්ක ගවුමා දෙනවා වෙටකේ පදුරක් අස්සේ අපි බලමු ඉස්සර හිත මකලා අතක ගයන්නේ ඇරෙන එකෙන් ඇරලා තියෙනවා ආයි කියලා වැඩක් නෑ මචං මේක ප්ලේ කරපන් ප්ලේ කරන්න එපා මේක වැරදි නෑ නේ බලු වැඩ හොඳේ බලු වැඩ කරන්න එපා ඔහම වැඩ ඊළස්තිනා මහා ජරා මිනිස්සු මේම වීඩියෝ කරලා දාන්නේ ට්‍රිප් එකක් එහෙම යද්දි ඕන කෙනට ඒවයි එතකොට මේ හිම සිද්ධියක් දුනේ මෙතන අයු KDP මමගේ අපෑරට සෙට් යන්න ඕනේ ඈ අපෑරුන් ටික ලයික් එකක් දාපන් මොකද මේ මම හිතුවේ ඇත්ත වෙන සිද්ධියක් දැන් මෙතන මේ බොකක් චාච්චිලා මේ ගිහින් තියන්නේ අයු KDP ආපු බම් මොකද්ද බම් මේ ඒතකොට ආයි වල මොකද්ද වෙන්නේ කියලා හරියට මෑ අලුතෙන් ලියලා ඒ වීඩියෝ එකේ නෑනේ මචං එහෙම සිද්ධියක් නෑනේ අපිට ඕක දෙකක් හිතන්න පුළුවන් එකක් ඒ ආකාරයෙන් හිතන්න පුළුවන් අනිත් එක කියන්න ඕනේ නෑ ඔබ හිතාගෙන ඉන්නේ ඒක අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා ඊට පස්සේ තියෙනවා ද ලොක්කගේ වීඩියෝ එක පෙර දිනක තිබා පෙම් කළ යුවතිය බලමු මොකද වෙන්නේ කියලා කොහෙද යන්නේ පෙර දිනයක පෙම් කළ යුවතිය ගංජා විකුණනවා මගේම මිතුරන් නෑගෙන් බඩු අරගෙනගෙන එනවා රෙම්බෙටෙන් එපා කියන්නද අයියෝ මගේ හිත අනේ විමසනවා බඩු හොඳයිලු කියන නිසා අරගෙන එන මේ යනවා එතකොට බඩු හොඳයිද ඒ කියන්නේ බඩු සුපිරියක් වෙන්න ඕනේ පෙර දිනකදී මා පෙම් කළ යුවතිය ටොම විකිරෙනවා මගේම මිතුරන් සතුරන් ඇය ළඟ දැන් පොර කනවා ටැන් බඩුව හොඳයි කියලම මට දැන්නම් ආරංචි වුණා මොකද්ද සල්ලි වලට කුමක් කරන්නද කියලා මම සිතුවා ටැන් නොමිලෙම ගත් දේ දැන් මුදලට මොකටද මට සිතුණා ගහ පොහිලට ආයි මොකට මිරෙන්නේ කියලා සිතුණා ටැන් ඊටස් මොකක්ද දාන්නේ කළු පූසිකේ මොනා බලන්ටද කියලා මම සිතුණා ටැන් ආයි මොකක්ද දාන්නේ එකම සිලට සිගමනක් දැම්මත් මට අනිත් ටික හිතාගෙන ඉන්නේ අනිවාර්යෙන් තේරුණේ යටි කමෙන්ට් එකක් දාපන් අනිවාර්යෙන් මේ කමෙන්ට් එකම පින් කරනවා කිව්වා ආයි දෙකක් කියන්නේ අර මොකක්ද කියන්නේ මොකක්ද උඩ කියනවා කිව්වොත් කියනවා ආයි මතක නැහැ ඒක සිද්ධිය මතක නැහැ යෝ ගයිස් මචං මං හිතනවා වීඩියෝ බලලා ගොඩක් සතුරු වෙන්නේ නැති කියලා එමේ සතුරු නම් ගන්න තියෙන්නේ මං කලින් කිව්වා වගේ පොඩින් පොඩි දැන් මේක YouTube channel subscribe කරලා ඉඩ හැපත්තේ බෙල් එකන ක්ලික් කරලා තියාගන්න එරන් අද පොඩ්ඩක් වීඩියෝ දික්ුණා කරන් ගන්න එපා ඉතින් කාලෙකින් වීඩියෝ දැන් මේ ඉඳ ඉතින් අර ගන්න ඕනේ ආතල්ලක් ගන්න ඕන හොඳයි කියලා මේ අපියන් අපේලු පිස්සුනිය කොටරක බැලලා ඉන්නේ ගණන් ගන්න එපා මේ මං එනං තවත් වීඩියෝයක් කරන් ඉක්මනට එන්නම් එතකොට මේ වීඩියෝ බලලා ගොඩක් සතුරු වෙන්න එනං කොල්ල කෙල්ලෝ අපි ගින් එන්නම් ගෞරවයෙන් බුදු සරණයි